ඉදිරියේ සවම සමාන නොවි. අපේ රටේ මේ ඝාතන රැල්ල නවත්තන්න බෑ. නීතිය ඉදිරියේ හැමෝම සමාන නොකර ඔයගොල්ලෝ දන්නවා. මේ පාතාලේ හැදුනේ වැඩෙන කාගාවද? ඒගොල්ලෝ ගාව. හරිද? ගෝනවල සුනිල් පාතාල නායකයෙක් දූෂණය කරලා හිරියට ගියාට පස්සේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපති සමාව දීලා මොකද කරන්නේ? සාමදාන විනිශ්චය කරා තනතුරක් දෙනවා. පාතාලය ආරක්ෂා කරනවා, වර්ධනය කරනවා. සොත්ති උපාලි ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ කාලේ එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය නියෝජනය කරනවා. ඉතින් එක්සත් ජාතික පක්ෂයේ තියෙන උඩම මණ්ඩලය මොකද්ද? කෘත්‍යාධිකාරී මණ්ඩලය. දැන් කෘත්‍යාධිකාරී මණ්ඩලේ නේද? සමාජිකයෙක් කවුද? සොත්ති උපාලි. ඊළඟ ගත්තොත් බැද්දගානේ සංජීව පාතාල නායක. චන්ද්‍රිකා කුමාරතුංගගේ ආරක්ෂක අංශේ ප්‍රධානී. දැන් චන්ද්‍රිකාට ආරක්ෂාව දෙන්නේ කවුද? බැද්දගානේ සංජීව. මේමයි මේ පාතාලේ වර්ධනය වුණේ. හම්බන්තොට වම්බොට්ටලාට චණ්ඩිමල්ලලාට රැකවරණ දුන්නේ කවුද? මහින්ද රාජපක්ෂ. එහෙමයි මේ පාතාලේ වර්ධනය වුණේ. ජූලම්පිටිය අමරේ මංගව ඡායාරූපයක් තියෙනවා. නාමල් රාජපක්ෂ මෙහෙම වේදිකාවේ කතා කරනකොට අත් දෙක බැඳගෙන අනිත් පැත්තෙන් ආරක්ෂාව දෙන්නේ ජූලම්පිටිය අමරේ. ඒකද මොකද්ද? මේ පාතාලය ආරක්ෂා කරලා, පෝෂණය කරලා, වර්ධනය කරලා, අවියාවුද සපේලා මේ රට අපරාධ රාජ්‍යයක් බවට පත් කරේ මේ දේශපාලකයෝ. කඩුවෙල වසන්තලා හැදුනේ රත්නපුරේ ඇමතිලාගේ තුරුල්ලේ. සත්‍ය කරුණේ. දැන් අපේ රට අපරාධ වලින් තොර රාජ්‍ය බවට පත් කරගන්න ඕන. මත් කුඩු වලින් තොර රාජ්‍ය බවට පත් කරගන්න ඕන. මේ තත්ත්වය වෙනස් විය යුතු නැද්ද? වෙනස් කළ යුතුයි. ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් මේ රටේ නීතිය ඉදිරියේ සෑම දෙනාම සමාන වෙන තත්ත්වයක් අපි නිර්මාණය කරනවා. අපරාධ වලින් තොර, මත්ද්‍රව්‍ය වලින් තොර, නිදහසේ හැම පුරවැසියටම ජීවිතයේ පිළිබඳ සැකයක් අවිශ්වාසකින් තොරව ගත කරන්න පුළුවන් තත්ත්වයක් අපි නිර්මාණය කරනවා. කඩවල වලින් කප්පම් ගන්නවා. ප්‍රයිවට් බස් වලින් කප්පම් ගන්නවා. ව්‍යාපාරිකයන් කප්පම් ගන්නවා. මේ ඔක්කොටම දේශපාලන රැකවරණය දෙනවා. එහෙමයි අපේ රටේ මේ අපරාධ වර්ධනය වෙලා තිබෙන්නේ. ඒ නිසා නේද අද ලයිසන් චණ්ඩි, ලයිසන් නොවන චණ්ඩි නේද එක පිට ගහ ගන්න පටන් ගන්න තියෙනවා. මම දැක්කා ඊයේ කණ්ඩායමක් ගිහිල්ලා නේද මදුස්ගේ එතන පෝස්ට් එකක් දානවා. අයියේ අපි අනිත් අයත් එවනවා අපි එනකම් බලා ගන්න කියලා. ඊට පස්සේ තව පෝස්ට් එකක් අද ගහනවා නේද? පාතාලේ සෙල්ලම් ඔක්කොම ඉවරයි. අපි ඒව බලා ගන්න. මේ මහා දවල්. ඒක නිකන් පෝස්ටර් වලින් යුද්ධ කරනවා. මේක රටක්ද? එක පැත්තකින් පාතාලේ තර්ජනි, අනිත් පැත්තෙන් ලයිසන් අයගේ තර්ජනි. මේම රටක් ඉස්සරහට යන්න බෑ. ඒ නිසා මේ රට නිදහස් සාමකාමී රාජ්‍යයක් බවට පරිවර්තනය කළ යුතුයි. අන්න ඒක අපි ඇති කරගන්න ඕන වෙනස. ඒ වෙනස ඇති කරන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් බව මතක තබා ගන්න.